හරි. දරුවෝ අපි දැන් කතා කරන්න යන්නේ බාර නීතිය කියන විෂය. Law of Trust කියන විෂය බාර නීතිය තමයි අපි දැන් කතා කරන්න යන්නේ free introductory session එකේ. මොකක්ද මේ කියන බාර නීතිය? Law of Trust කියන විෂයේදී අපි කතා කරන්නේ. මෙන්න මේ කියන trust. මේ trust කියන වචනේත් එක්ක ඔයාගේ ඔළුවට එන්නේ මොකද්ද? බාර නීතියක trust කියන වචනේ අපි සාමාන්‍ය literal meaning එකට විශ්වාසය කියන දේනවා නේද? විශ්වාසය. ඇත්තටම දරුවෝ බාර නීතිය එක්තරා විදියක ඒ කියන විශ්වාසය මත ගොඩනැගිච්ච සම්බන්ධතාවයක් තියෙනවා. මේ law of trust විෂයේ ඔයා දන්නවද? ඉන්නවා law of trust කියන විෂයේ ඉන්න මිනිස්සු 3 දෙනෙක්. මිනිස්සු 3 දෙනෙක් ඉන්නවා. කවුද මේ මිනිස්සු 3 දෙනා දරුවෝ? මේ කියන trust විෂය තුල ඔයා මිනිස්සු 3 දෙනෙක් අඳුර ගන්නවා. ඔයාගේ යාළුවෝ 3 දෙනෙක්. කවුද මේ යාළුවෝ 3 දෙනා? පළවෙනි යාළුවා මම අඳිනවා එයා ඉන්නවා එයාට මම කියනවා බාර කතෘ නැමැති යාළුවා බාර කතෘ දෙවෙනි යාළුවාව මම අඳිනවා මේ යාළුවට මම නමක් දෙනවා බාර කරු තුන්වෙනි යාළුවා මම අඳිනවා එයා මගේ ළමෙක් අඳින්නනේ මගේ ළමෙක් ඉන්නවා එයා ඇවිල්ලා අර්ථ ලාභියා මෙයාට අපි කියන author of the trust settler of the trust බාරකතෘ පොතක් ලියන කෙනාට අපි කතෘ කියන්නේ author ඒ වගේ බාරය නිර්මාණය කරන කෙනා trust එක ක්‍රියේට් කරන කෙනා අපි කියනවා කවුරු කියලාද බාරකතෘ නැත්නම් බාර සංස්ථාපන කරු අනිත් කෙනා බාරකරු ඒ කියන්නේ අරයා හදපු බාරය බාර ගන්න කෙනා දෙන්නකෝ බාර ගන්න කෙනා තමයි බාරකරු අපි කියන trustee මෙයාගේ විශ්වාසය මෙයා දොහොත් මුදුනේ තියලා එයාගේ trust එක බාර දෙන්නේ කාටද මේ කියන trusteeට බාරකරුට බාරකරු කියන කෙනා දරුවෝ මොකද්ද දන්නවද අර අනුන්ගේ අපි කියන අනුන්ගේ දේවල් අර කැමතිස් කියන අනුන්ගේ බර දරාගෙන ඉන්න කෙනා යම් කිසි කෙනෙකුගේ බර දරාගෙන ඉන්න කෙනා අනුන්ගේ බර දරාගෙන ඉන්න මනුස්සයා තමයි ඇත්තටම කවුද බාරකරු. ඇයි මේ අනුන්ගේ වගේ බර දරන් ඉන්නවා කියන්නේ? මෙයා ට්‍රස්ට් එක මත මේ ට්‍රස්ටිට බාර දෙන්නේ මොනවද දන්නවද? යම් කිසි දේපලක්. ඒක මුදලක් වෙන්න පුළුවන් දේපලක්. ඒක දෙන්නේ මේ බාරකරු බාරකරුගේ වාසියට නෙවෙයි. අනේ මේ ඔයාට නෙවෙයි මෙයා මේ දේපල විශ්වාසය මත දෙන්නේ මෙයාගේ බෙනිෆිට් එකට නෙවෙයි ළමයි ඒ දෙන්නේ කාගේ බෙනිෆිට් එකටද අර කෙරවල ඉන්න කෙල්ලගේ බෙනිෆිට් එකට කවුද අර්ථලාභියා කියන බෙනිෆිෂරිගේ බෙනිෆිට් එකට ඒ කියන්නේ මෙයාට ඕනේ දවසක මෙයා මේ දීපු දේවල් ටික මෙන්න මෙයාට දී ගන්න ඒක දෙන්නේ අර අනුන්ගේ බර මැද දරාගෙන ඉන්න මිනිස්සයා හරහා. මෙයා හරහා තමයි මෙයාට ඒක යන්නේ යම් දවසක. ඒ කියන්නේ මේ දේපලේ අපි කියන මොකද බෙනිෆිට් එක දරන කෙනා කවුද? බෙනිෆිට් එක දරන කෙනා තමයි බෙනිෆිෂරි. මේ කියන දේපල යන්නේ මෙයාට දවසක. මෙයාට දෙන්නේ මේ. මෙයාට යන්නේ මෙයා වෙනුවේ ඒ දේපල ඒ සඳහන් කරන දවස වෙනකම් අනුන්ගේ බර ඔළුවේ දරාගෙන ඉන්න කෙනා තමයි මේ ඉන්න මැද ඉන්න බාරකරු. එතකොට අපේ දරුවෝ මේ කියන හැබැයි සමහර අවස්ථා තියෙනවා මේ ඔය බාරකරුම බාරකතෘ වෙන අවස්ථා කියලා. කියන්නේ මෙයාම දේපල දරාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ රෝල්ස් දෙකම ඩබල් ඇක්ටින් වගේ මේ රෝල් දෙකම එක්කෙනෙක් ප්ලේ කරන අවස්ථාවක් තියෙනවා. ඒ අනුව අපේ දරුවෝ මේ කියන චරිත තියෙනව නේද? මෙයා බාරය ඇති කරන කෙනා. මෙයා ඒ බාරය ඇති කරලා ඒ බාරය ඇති කරන යම්කිසි දේපලක ප්‍රොපර්ටි එකකට වටින දෙයකට. ඒ වටින දේ අර අනුන්ගේ බර දරාගෙන ඔලුවට තියන් ඉන්න කෙනා තමයි මේ කියන බාරකරු. ඒ කියන බාරකරු ඒ අනුන්ගේ දේපල ඔලුවට දරන් ඉන්නේ මේ කියන බෙනිෆිෂරිගේ බෙනිෆිට් එක වෙනුවෙන්. එයාගේ අර්ථලාභය වෙනුවෙන්. හරිද? එතකොට මොකද දන්නවද වෙන්නේ? මේ කියන තුන් දෙනා වටා ගෙතිච්ච විෂයක් තමයි ට්‍රස්ට් ලෝ එක. ඔයා දන්නවද මේ බාරකතෘට පුළුවන් ಜಾති කීපයක බාර ඇති කරන්න. මම එක බාරයක් කියනවා එයාට ඇති කරන්න පුළුවන් ಜಾති කීපයක බාර. එක අපි ඒකට කියන එක්ස්ප්‍රස් ට්‍රස්ට් එක. එයාට ඇති කරන්න පුළුවන් එක්ස්ප්‍රස් ට්‍රස්ට් කියන බාරය. අනිත් එක එයාට පුළුවන් කන්ස්ට්‍රක්ටිව් කියන ට්‍රස්ට් එක ඇති කරන්න. අනිත් එක එයාට පුළුවන්
charitable කියන trust එක ඇති කරන්නේ. ඒ වගේම unlawful කියන තත්ත්වය ඇති කරනවා. express කියන්නේ notaris කෙනෙක් ළඟට ගිහිල්ලා ප්‍රකාශිතව deed එකක තමයි මේ කියන බාරකත්රු මේ කියන බාරකරුට අර වගකීම ඔලුව උඩ තියන් ඉන්න වගකීම පවරන්නේ trust deed එකකින්. නැත්තම් එයාගේ last will එකෙන් තමයි පවරන්නේ trust deed එකකින් හරි last will එක notaris මහත්තයෙක්ව මහත්මියක් ළඟට ගිහලා හදලා expressly ප්‍රකාශිතව බාර දෙන එකකට අපි කියනවා express trust. එතකොට පැහැදිලිද? constructive trust කියන්නේ දරුවෝ එහෙම මේ ප්‍රකාශිත ලියවිල්ලක් නැහැ. අර මේ විශ්වාසෙට වෙන්නේ දැන් සමහරක් කඩ හිතන ගමේ ඉන්න පොලි මුදලාලි කෙනෙක් කියනවා. එයාගෙන් සල්ලි එයාට සල්ලියක් කියලා මේ කියන්නේ මේ බාරකතුරට ණයක් ඕනේ වෙනවා. ඊට පස්සේ කියනවා මට නිකන් ණය දෙන්න බෑ මොන ඔයාගේ අර ඊටම තියෙන පල්ලෙහා තියෙන රබර් කෑල්ල සින්නක් කරොප්පුවකින් මට පවරන්න. ඔයා ණය ගෙව්වහම මම ඔයාට සින්නක් කරොප්පුව නැවත පවරන්න. දැන් දරුවෝ ණයට ගන්නවා. අර මනුස්සයා ණය පියවද්දී සින්නක් කරොප්පුව ලියලා දෙන්න බෑ. කොහෙ තියෙන ඉඩම්ද දෙන්න බෑ කියලා දරුවෝ අර ගනුදෙනුව ප්‍රතික්ෂේප කරනවා. අන්න ගනුදෙනුව ප්‍රශ්නයක් එනවා බාරකතුරුට අමාරකතානි කියන මගේ රබර් කෑල්ලේ තියෙන අක්කර 5. ඒ මේ වෙද්දි මේක 40 ගාණක් වටින රබර් කෑල්ල මේ ටවුන් එක කිට්ටුව තියෙන්නේ. ඔයාගෙන් මම ණයට ගත්තේ ලක්ෂ 10යි මේ රබර් කෑල්ල වටිනවා කෝටියකට වඩා. අනේ මේ කරුණාකරලා ලියලා දෙන්න. මෙන්න මම වාගෙන් ගත්ත සල්ලි මොන ගනුදෙනුද කියලා දරුවෝ අර මනුස්සයා දෙන්නේ. දැන් විශ්වාසෙට වැඩේ උනේ. හැබැයි අර කියන දැන් සින්නක් කරෙන් gediya පිටින් ලියලා ණය අර ණය පොලියට දෙන මිනිස්සයාට. දැන් දරුවෝ මේ අවස්ථාවේ මෙයාගේ වාසියට නොතාරිස් පැවරුම් කරයක්වත් නැහැ. අර විශ්වාසෙට දීලා. දැන් මොකද වෙන්නේ? අනේ යාගේ රබර් කෑල්ල කියන විදියක් නැහැ. දැන් ඉතින් අධිකරණයට යනවා. අනේ බලන්නකෝ ස්වාමීනි මේක ණය ගනුදෙනුවා. මම මේ මට හදිස්සියක් කියලා ලක්ෂ 10ක් කිව්වා මගේ ඔප්පුව තියලා ගත්තේ. යාගේ නමට සින්නක් කරේද මං හදිස්සියෙන් ලියලා දුන්නා. මට ආයේ පවරන්නම් කිව්වා මෙයා පැවරුවේ නැහැ. මේක මගේ මං වෙනුවෙන් තමයි මේ මිනිස්සයා මේක දරාගෙන ඉන්නේ. අනේ දෙන්න කියන්නකෝ කියලා කියනවා. දැන් දරුවෝ මේ අවස්ථාවේදී constructive trust අපි කියන අනුමිත බාර express trust ප්‍රකාශිත බාර අනුමිත බාර situation එකේදී අධිකරණයේ construct අධිකරණයේ සිද්ධ වෙනවා ගොඩනගන්න මොකද construct කරන්න මේ කියන බාරය අධිකරණයේ විසින් ගොඩනගන බාරයට අපි කියනවා constructive trust කියලා. අධිකරණයේ ඒ පාර්ශවයන් අතර වෙලා තියෙන ගනුදෙනුවේ ස්වභාවය ප්‍රමාණය අවස්ථානුකූල කරුණු එක්ක අධිකරණය තමයි තීරණය කරන්නේ මෙතන බාරයක් තියනවද නැද්ද මේවට විස්තර සහිතව කතා කරමු කොහොමද අධිකරණ මේව හොයන්නේ කියලා. ඊළඟට තමයි charitable පුණ්‍ය බාර. පුණ්‍ය කියන වචනේ පින්නේ යහපත්නේ ඒ කියන්නේ දරුවෝ මේ කියන බාරකරුට පුළුවන් charitable purpose එකට හොඳ අරමුණකට පින් අරමුණකට. ඒ කියන්නේ මොනවද අනේ හොඳ පින් අරමුණ කියන්නේ? උදාහරණයක් විදියට ළමෙක්ගේ අධ්‍යාපනය දියුණු කරන්න. තමන්ගේ ආගම වෙනුවෙන් දෙයක් කරන්න. දුප්පත් පුද්ගලයෙක්ගේ දරිද්‍රතාවයේ දෙයක් නැති කරන්න. ඒ වගේ මනුෂ්‍ය වර්ගයාට යහපතක් වෙන දෙයක් කරන්න. මේ කියන දේවල බාරයක් විදියට පවරන්න පුළුවන්. ඉතින් එහෙම දෙයකට ඇති කරොත් අපි charitable trust කියලා තමයි කියන්නේ. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඉඩමක් දීලා කියන අනේ අයියේ ගංජා ටිකක් පවමුද කියලා ගංජා හේනක් පවන්න දෙනවා. හරිද? ඒතකොට ගංජා හේනක් පවන්න මත්ද්‍රව්‍ය චාබාරමකට මොනවාරි දෙයකට මුදල් යොදවනවා. ඒකට බාරයක් ඇති කරන්න පුළුවන්ද? අම්මෝ බෑ. ඇයි ඒ ට්‍රස්ට් ඕඩිනන්ස් එකේ තියෙනවා 4 වගන්ති කියලා. ඒකේ කියනවාද unlawful trust. ඒ unlawful උදාහරණයක් විදිහට එයා ගෙයක් දෙනවා ගේ දීලා කියන මේ අපි දාමු මෙතන හොඳ කතාවට කියන අපි මෙතන දාමු හොඳ ගණිකා ව්‍යාපාරයක් බඩු පොට්ටකක් දාමු කියනවා. දැන් දරුවෝ ඒ වගේ දෙයකට දේපල පවරන්න පුළුවන්ද? මොකද ඒකේ කියනවා සදාචාරයට විරෝධී මහජන මතයට පටහැනි. ඒ වගේ දරුවෝ මේ දේවල් අපිට කරන්න බෑ. ඒ වගේ දේවල්ට බාර ඇති කරන්න බෑ. ඇති කරත් අපි කියනවා ඒක unlawful trust එක. ඒතර ඒ කියන 4.1 කියන trust ordinance එකේ බාර ආඥාපනයේ සඳහන් කරලා තියෙන දේවල්ට වැටෙන જાතිය බාර නම් ඇති කරන්න බෑ. හරිද? ඔන්න ඔය කියන මූලික බාර වර්ග තියෙනවා. ඊට අමතරව ඔක මැද එක්කෙනෙක් කියනවා resulting කියලා. ඒ resulting trust කියලා හෙකුත් එක්කෙනෙක් කියනවා අපි කියනවා ඵල බාර කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. මෙයා දේපල ටික දෙනවා බාර කරුට. දෙන්නේ දවසට අර ගෑනු ළමයාගේ බෙනිෆිට් එකට. ඉතින් හිතන්න කනේ මේ බාරකරු අර ඔළුව උඩ වෙන කෙනෙක්ගේ වගකීම දරන් ඉන්න මිනිස්සයා. ඒ මිනිස්සයා දරුවෝ මාර හොඳ මිනිස්සෙක්. ඒ වගකීම අපි කියන්නේ අකුරටම ඉටු කරන්න යා ලෑස්ති. එයා දැන් දේපල ටික අනේ හරි
මට මෙයා කිව්ව විදිහට මම දේපල ටික දෙනවා කියලා දැන් දෙන්න ලෑස්ති වෙනවා. දෙන්න ලෑස්ති වෙද්දි දරුවා අර කෙල්ලගේ කරුමෙට වගේ මොකද්ද දන්නවද මේ කෙල්ල මල. ගෑනු ළමයා මැරෙනවා. දැන් මොකද එන කාටද දෙන්නේ? මෙයා දේපල දෙන්න ලෑස්ති වෙද්දි ගෑනු ළමයා මැරෙනවා. දැන් දරුවා මාර වැඩේ කිව්ව ගෑනු ළමයා මැරුණානේ. දැන් මොකද ප්‍රතිඵලය තියෙනවා ඉතුරු වෙලා මොකද ප්‍රතිඵලය දේපල ටික ඉතුරුයි. එතකොට දරුවෝ මෙයාට චා මාර පව් වැඩේ දැන් මොකද කරන්නේ දේපල මල්ල කරේ කියලා මෙයාට තියාගන්න බෑ. නැවත එයාට දේපල දීපු කෙනාව හොයාගෙන ගිහිල්ලා ඒ කෙනාට ඒ දේපල පවරන්න ඕනේ. හිතනකො මේ මිනිස්සුත් මැරිලා කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට එයාගේ ඇතින දරුවෝ අපිගේ ලීගල් අය කෙනෙක් එයාගේ අපි කියන මේ උරුමකරුවෙක් ඒ කියන කෙනා හරි ආගේ ලීගල් රෙප්‍රසන්ටේටිව් කෙනෙක් යාගේ නෛතික නියෝජිතයා වෙන්නේ මෙයා ඒ දේපල ටික තියාගෙන ඉන්න ඕනේ. ඉතින් ඔය වගේ අවස්ථාවලදී අපි කතා කරන රිසල්ටින් ට්‍රස්ට් ප්‍රතිඵලීය බාර ඵල බාර කියලා. ඉතින් මේක ටිකක් අඩු විස්තර කතා කරන්න හැබැයි ඒකේ ඔය ප්‍රතිඵලීය බාර වල තියෙන 90 ගණන් ටික ඒක තමයි ටිකක් ඒක අපි කතා කරමු තියරි ක්ලාස් එකේ. ඒක තමයි සර් කතා කරන්නේ. එතන ඔය වගේ දරුවෝ මේක තමයි ෆස්ට් ඔයදන ගාගේ පේපර් එකේ ට්‍රස්ට් පේපර් එකේ ෆස්ට් කම්පල්සරි ක්වෙස්චන් එක හැමදාම වෙන්නේ මෙතන. එක්ස්ප්‍රස් ට්‍රස්ට්. ඒක ගැලේ මොකට මේ ඔයගේ පළවෙනි ප්‍රශ්න කොට දාගන්න පුළුවන් ලකුණු 20. අනිවාර්ය ක්වෙස්චන් එකක් තියෙනවා. කන්ස්ට්‍රක්ටිව් ට්‍රස්ට් අනිවාර්යෙන් ක්වෙස්චන් එකක් තියෙනවා. චැරිටබල් ට්‍රස්ට් අනිවාර්යෙන් ක්වෙස්චන් එකක් තියෙනවා. සාදරුවෝ චැරිටබල් ට්‍රස්ට් එකට ලින්ක් වෙන ලෙසන් සෙට් එකක් තියෙනවා. මේ චැරිටබල් එකට ලින්ක් වෙන පාඩම් සෙට් එකක් තියෙනවා. එතනිනුත් තියෙනවා 101 සහ 102 105 කියලා ට්‍රස්ට් ඕඩිනන්ස් එකේ සෙක්ෂන් සෙට් එකක්. ඔය කියන බාර ආඥාපනත 101 102 105 වගේ වගන්ති වල තියෙනවා. අර දැන් හොඳ අරමුණකට පින් අරමුණකට දෙයක් දෙනවා. හැබැයි ඒ දීපු පර්පස් එක හරියට ඉටු වෙන්නේ නැහැ. ඒ දීපු අරමුදල් යටිමඩි ගහනවා හරියට මැනේජ් වෙන්නේ නැහැ. එතකොට අපි නඩු දාන්න ඕනේ. ඒ නඩු දාන්නේ කොහොමද? අන්න ඒ දේවල් ගැන තමයි මේක කියන්නේ. එතකොට මෙතන ගොඩාක් කියසල ක්වෙස්චන් එකක් එනවා. එතකොට චැරිටබල් කිව්වම මේ දෙකෙන් ප්‍රශ්න තියෙනවා. තව චූටි මාතෘකා තියෙනවා දරුවෝ චැරිටබල් වලට සම්බන්ධ වෙන සීප්‍රේ ඩොක්ට්‍රින් එක. ඒ කියන්නේ ඒ කියන පුණ්‍ය භාරයක අරමුණ ඉටු කරගන්න බැරි නම් අරමුණ විනාශ වෙලා යන අවස්ථාවකදී අධිකරණය කොහොමද කටයුතු කරන්නේ? පින් අරමුණු හොඳ අරමුණු දරුවෝ ජීවිතේ කවදාවත් නැති වෙනවට අධිකරණය කැමති නැහැ. ඒ නිසා අධිකරණය කොහොම හරි බලනවා කෙනෙක් ඇති කරේ හොඳ අරමුණකට නම් චැරිටබල් පර්පස් එකකට නම් ඒ අරමුණ ඉටු කරගන්න කොහොම හරි උදව් කරන්න අධිකරණයට උදව් කරන ඩොක්ට්‍රින් එකක් තමයි සීප්‍රේ ඩොක්ට්‍රින්. මේක චැරිටබල් වලට රිලේටඩ්. ඒ වගේ දරු චැරිටබල් ට්‍රස්ට් එකත් එක්ක සම්බන්ධ වෙන පාඩම් සෙට් එකක් තියෙනවා. එතනම ප්‍රශ්න ටික එනවා. මේ ඇවිල්ලා මූලිකව මේ කියන්නේ ඔයා ට්‍රස්ට් කිව්වම දැනගත යුතු මූලික පාඩම්. අන්ලෝෆුල් ට්‍රස්ට් ඉතින් හැමදාම වේබ් එකේ ක්වෙස්චන් එකක් තියෙනවා. අන්ලෝෆුල් ට්‍රස්ට් වලින් එකයි චැරිටබල් එකේ එකක් හෝ දෙකක් තියෙනවා. ගොඩාක් වෙලාවට දෙකක් තියෙනවා. ඒ වගේම කන්ස්ට්‍රක්ටිව් වලින් එකයි හෝ දෙකක් තියෙනවා. අවුරුදුත් තියෙනවා. කොහොමත් එකක් එනවා. ඒ වගේම එක්ස්ප්‍රස් ට්‍රස්ට් වලින් ක්වෙස්චන් එකක් තියෙනවා. ඊට අමතරව දරුවෝ මේකේ වෙනම ඒරියා එකක් තියෙනවා සාධාරණත්වය. ඒ කියන්නේ අපි මේ ලෝ ඔෆ් ට්‍රස්ට් කියලා කියවල මේ සබ්ජෙක්ට් එක ට්‍රස්ට් ඇන්ඩ් ඉක්විටිනේ. බාර නීතිය හා සාධාරණත්වය. එතකොට දරුවෝ ආ ඉගෙන ගන්නවා ඉංග්‍රීසි නීතියේ තුල මේ සාධාරණත්වය කියන කෙනාව නිර්මාණය කරේ කොහොමද? සාධාරණත්ව ඉක්විටි කියන්නේ මොකක්ද? සාධාරණත්ව නීතියේ තියෙන රෙමඩීස් මනුස්සයට සාධාරණත්ව නීතියට කියන්න පුළුවන් රෙමඩීස්. ඔයාලා අහලා තියෙනවනේ කෝට් එක ඉන්ජන්ක්ෂන් එකක් දුන්නා. ඒ වගේම ස්පෙસિෆික් පර්ෆෝමන්ස් නිරූපිත කිරීම කොන්ට්‍රැක්ට් ලෝ වලදී ඉගෙන ගන්න තියෙනව නේද? ගිවිසුම එලෙසින්ම ඉටු කරවා ගැනීම කිව්ව වැඩේ ඒ විදිහටම කරව ගන්න. මේ කියන ස්පෙસિෆික් පර්ෆෝමන්ස් ඕඩර්ස් ලබා ගැනීම නිරූපිත කිරීම ඒ වගේම මිනිස්සයා ඒ අගතියටපත් වෙන්න කලින් හිටපු තත්ත්වේ ඒ මිනිස්සයා නැවත යථා තත්ත්වයටපත් කිරීම ඔය වගේ නියෝග ලබා දෙන්න ගිවිසුම අවසන් කරන්න ඔය රෝමන් මේ ඉංග්‍රීසි සාධාරණත්ව නීතියේ තියෙන අතර ඉක්විටබල් රෙමඩීස් කියලා. සාධාරණත්ව නීතිය තුළ ඔයාට ගන්න පුළුවන් අසන්නතාවයටපත් වුණාම ගන්න පුළුවන් රෙමඩීස් සෙට් එකක් තියෙනවා. අන්න ඒව හැම ඉගෙන ගන්නවා. මේ සාධාරණත්වය කියන ළමයා බිහිුනේ කොහොමද? එයාගේ හිස්ටරි එක, එයාගේ ජාතකය ඉගෙන ගන්නවා. සහදරුවෝ ඔය අපි නිතර අපේ නීතිය තුළ භාවිතා වන මැක්සිම්ස් දෙනවා. ඔයාලා අහලා තියෙනවද එහෙම? යුක්තියේ පිරිසිදු දෑත්. හරිද? යුක්තියේ තියෙන පිරිසිදු දෑත් අපිරිසිදු දෑත් වලින් නිකලල් නොකල යුතුයි. නැත්තම් මෙහෙම කියනවා. අධිකරණයේ ඒ කියන්නේ අපි කියනවා යම්කිසි පුද්ගලයෙක් යමෙකු යුක්තිය බලාපොරොත්තු වන්නේ නම් ඔහු
එන්න ඕනේ පිරිසිදු දෑත් වලින්. ඒ කියන්නේ දරුවෝ clean hands වලින්. Persons who seeks equity must come with clean hands. ඔයා සාධාරණත්වයේ බලාපොරොත්තු වෙනවද සිරිපාල? එහෙනම් කරුණාකරලා clean hands වලින්. ඒ කියන්නේ පිරිසිදු දෑත් වලින් එන්න. ඒ කියන්නේ කරන්න තියෙන දහදුරා වැඩ ටික කරලා අධිකරණයට ඇවිල්ලා අර විත්තිකාරය විතරයි වරදකාරය විදිහට හැසිරෙන්න නම් ඉන්න එපා කියන එක. ඒ වගේම දරුවෝ equity follow the law. සාධාරණත්වය නීතිය අනුව තමයි ගමන් කරන්නේ. සාධාරණත්වයේ නීතිය පැත්තකට දාලා ගමන් කරන්නේ නැහැ. සාධාරණත්වයේ නීතිය අනුව ගමන් කර equity follow the law. ඊට පස්සේ තව මොනවද කියන්නේ? ඊට පස්සේ අපි කියනවා මේ වල කීපයක් කියන්නේ සාධාරණත්වයේ අවධාරණය යොමු කරන්නේ පුද්ගලයාගේ චේතනාවට, පුද්ගලයාගේ ඉන්ටෙන්ෂන් එකට. සාධාරණත්වය මේ ඔබ කියන්නේ යුක්තිය බලාපොරොත්තු වෙනම් ඔයත් යුක්තිය අනිත් කෙනාට ඉෂ්ට කරන්න බැඳිලා ඉන්න ඕනේ. ඒ වගේ දරු සාධාරණත්ව නීතිය තුළ භාවිතා කරන ආප්ත තියෙනවා. සමහරවිට මේකත් කවල මේ වගේ පේපර් එකේ අහන එකක්. සාධාරණත්වයට ආප්ත රෙමඩීස් ප්‍රතිකර්ම මේකේ හිස්ටරි එක සහ මේ සාධාරණත්වයේ නේචර් එක ස්වභාවය මොන වගේද? මෙයා මොන වගේද? සරද ඒ වගේ මෙයාගේ නේචර් එක මොන වගේද? මෙන්න මේ වගේ එකක් තියෙනවා. මෙතන සාමාන්‍ය පේපර් එකේ questions එකක් නම් එනවමයි. සමහර ගොඩක් අවුරුදු වල දැන් දෙකක් විතර නැත්නම් එකමාරක් හෝ දෙකක් ඔයාලට ගොඩ දා ගන්න පුළුවන් ඒරියා එකක් තමයි මේ කියන කොටස. ඊට අමතරව දරුවෝ මේකේ තව එකක් තියෙනවා. ඒ තමයි දැන් මෙතන ඉන්නවනේ බාරකර්තෘ. බාරකරු. අර්ථලාභියා කියන වලට පේනනේ චරිත තුනක් ඉන්නවා. දැන් දරුවෝ මේකෙදි ඇත්තටම මේක මූලිකව අපි ඉගෙන ගන්න පාඩමක් මුලින්ම වගේ. දැන් කාටද බාරකර්තෘ කෙනෙක් වෙන්න පුළුවන්? කාටද බාරකරුවෙක් වෙන්න පුළුවන්? කාටද අර්ථලාභියෙක් වෙන්න පුළුවන්? 18ට අඩු කෙනෙක්ට පුළුවන්ද? සිහිවිකලත්වයෙන් පෙළෙන කෙනෙක්ට පුළුවන්ද? බුන්නත් භාවයේ බංකොලොත් වෙච්ච බෑන්ක්‍රප්ට් වෙච්ච කෙනෙක්ට මේ කියන තනතුරට පත් වෙන්න පුළුවන්. මේ කියන අයගේ කැපැසිටි එක, ශක්තිතාවය. දැන් සාමාන්‍යයෙන් ඔයා දන්නවනේ නීතියට අනුව 18ට අඩු කෙනෙක්ට සිහිවිකලතාවයෙන් පෙළෙන කෙනෙක්ට කිවිසුම්ගත වෙන්න බෑනේ. ඒ අනුව මේ කියන බාරකර්තෘ අර්ථලාභියාගේ කැපැසිටි එක, ශක්තිතාවය මේ ට්‍රස්ට් ඩීඩ් එකකට එළමෙන්න නිසා ට්‍රස්ට් එකක් ඇත්තේ කටයුතු කරන. ඒකත් අපි මේක ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් ඔයාලට ලොකු ලෙසන් එකක් තියෙනවා මේ බාරකර්තෘව මුල් කරගෙන. දැන් බාරකර්තෘ කියන්නේ ඇත්තටම අර අනුන්ගේ සමාවෙන බාරකරු කියන කෙනා මෙන්න මෙයා ඇවිල්ලා අනුන්ගේ බර ඔළුව උඩ තියාගෙන සෑහෙන කාලයක් වැඩ කරන කෙනෙක්. අනුන්ගේ වෙනුවෙන් යුතුයකමක් ඉටු කරන කෙනෙක්. ඒ නිසා ඔයාට ලෙසන් එකක් තියෙනවා. මට මතක විදිහට සෙක්ෂන් 11 වලින් පටන් ගන්න 52 වගේ වෙනකම් අපි ඉගෙන ගන්නවා සෙක්ෂන්. මේ බාරකරුවා විදිහට ඉන්න කෙනාගේ වගකීම් මොනවද? යුතුයකම් මොනවද? බලතල මොනවද? අයිතිවාසිකම් මොනවද? එයාගේ අශක්තිතා කියන්නේ බාරකරුවා නොහැකියා වන්නටපත් වෙන්නේ කොහොමද? මේ බාරකරුවා අයින් කළ අලුත් බාරකාරයෙක් පත් කරන්නේ කොහොමද? අන්න ඔය වගේ බාරකරුගේ යුතුයකම් වගකීම් කියලා ලොකු නෝට් එකක් තියෙනවා. ඊට අමතරව මේ ඒ කියන්නේ ගොඩක් years වල ගපි පේපර් එකේ question එකක් තියෙනවා. සහ දැන් උදාහරණයක් ඉදිරියට හිතන්න අපි last will එකක් ලියනවා. අන්තිම කැමති පත්‍රයක් ලියනවා. අන්තිම කැමති පත්‍රයක් ලියුවහම දරුවෝ දැන් මට විශ්වාසවන්ත කෙනෙක් නෑ මගේ last will එක මම මැරෙන්න කලින් බලා කියාගන්න දෙන්න. මොකද බැරි වෙලාවත් මට බයයි. මම ලියපු last will එක එළියට ගිහිල්ලා ඊට පස්සේ ඒ කියන දේපල ඉඩකඩම් ගන්න ඕන කමට ඒකේ ආයේ මට මොන හරි අනතුරක් කරයිද දන්නේ නැහැ. ඒ නිසා ඔයාට ඕනේ විශ්වාසනීයවන්ත කෙනෙක් බාරේ වාගේ මේ කියන trust deed එක හෝ deed එක තියන්න. ඒ වගේම තව අවස්ථාවක් මම කියන්නේ ඔය පොඩි ළමයි ඉන්නේ දැන් පොඩි ළමයිට දරුවෝ contractual capacity නෑනේ. ඒ වෙනුවෙන් guardian කෙනෙක්ට තමයි අපොයින්ට් කරන්නේ. ඒ කියන්නේ බාරකාරුවෙක්. දැන් සමහර අවස්ථාවල සමහර දරුවන්ගේ අම්මලා තාත්තලා නැති අවස්ථා ඉන්නවා. සුදුසු බාරකාරයෙක් නැහැ. එතකොට දරුවා මේ අධිකරණයේ විසින් මේ දරුවා වෙනුවෙන් බාරකාරයෙක් පත් කරන්න වෙනවා. එතකොට සහ ඔය last will අරන් තියාගන්න මේ trust සම්බන්ධයෙන් නැත්නම් ගනුදෙනුවට මැදිහත් වෙන්න යම් ආයතනයක් තියෙනවා මහා බාරකාර දෙපාර්තමේන්තුව. public trust ordinance අපි කියන public trustee මහා බාරකාර දෙපාර්තමේන්තුවේ මහා බාරකාර ආඥාපනතේ යටතේ ඉන්න public trustee කෙනෙක් ඉන්නවා. ඔය public trustee කියන කෙනා දරුවෝ මේ බාර වගේ දේවල් වලදී ඒ බාරයක් බලා කියා ගන්න කෙනෙක් නැත්නම් බාර දේපල සම්බන්ධයෙන් ගනුදෙනු කරන්න අර වගේ කෙනෙකුගේ අන්තිම කැමැති පත්‍රයක් ඇත්තේ තියෙන දේපල වලට
බලා කියා ගන්න කෙනෙක් නැත්නම් ඔප්පු ආරක්ෂණය තියා ගන්න කෙනෙක් නැත්නම් පොඩි දරුවන්ගේ සිහි විකලයට ගාඩියන් කෙනෙක් නැත්නම් පබ්ලික් ට්‍රස්ටීට දරුවේ වගකීම් දරන්න පුළුවන්. ඒසෝට මේ සිලබස් එක ඉගෙන ගන්නවා පබ්ලික් ට්‍රස්ටී ගැන මහාභාරකාර ආඥාපන දෙයින මහාභාරකරුගේ රෝල් එකක් ඉගෙන ගන්නවා. ඉතින් මම මෙතන චූටි දේවල් විතර ඉතින් ඔක්කොම වගේ දරුවාට කිව්වා මේ හැමදේම ඔයා ඉගෙන ගන්න විෂය තමයි law of trust. එතකොට මේ කියන බාර නීතිය කියන විෂය ඉතින් හෙට සිට බාර නීතිය විෂය පටන් ගන්නවා. හෙට තියෙනවා ආයේ ඊළඟ සතියේ වීකෙන්ඩ් එකේ වගේ වීකෙන්ඩ්ස් දෙකයි. ඒ කියන්නේ දවස් 5ක ඔයාලට දාලා තියෙනවා සහ වෙලා මදි වුණොත් මම තව දවස් arrange කරනවා ඒ අතර. ඉතින් මේ විෂය හෙට පටන් ගන්නවා. සහ අපි කලින් කතා කරපු property 2 විෂය ඔයාලගේ සෞන්දර්ය ඉඳලා ක්ලාස් එකේදී තියෙනවා. ඉතින් අපේ දරුවලා කාට හරි questions මොන හරි තියෙනවද? මෙතෙන් එනකන් ටික clearද? මොන හරි questions තියෙනවද? කතා කරපු free classes මේ classes දෙක ඉවර කරලා තමයි අපි ආයේ ඊළඟ subjects වලට යන්නේ. questions තියෙනවද කාට හරි? හරි එහෙනම් අපේ දරුවෝ මම ඔයාලට recordings දෙක අහන්න ඕනේ නම් මම එවන්නම් recordings දෙක. එතකොට අපි ආයේ හම්බෙන්නේ free class වලින් හම්බෙන්නේ නම් ආයේ ලබන සතියේ වගේ මේ subjects එක ඉවර කරලා. එතකොට මේ සතිය වල අපි මේ විෂයන් දෙක මුලින් ඉවර කරලා ඉමු. ඊට පස්සේ අපි අර arrange කරලා තියෙන විදිහට admin එක administrative law විෂය ඊට පස්සේ international law කියන subject එකේ තියෙනවා jurisprudence කියන තුන ඊට පස්සේ post එකේ තියෙනනේ මම දාලා ඒ විදිහට අපි කරමු මේ දෙක මුලින් ඉවර කරලා. එහෙනම් අපේ දරුවෝ ඔයාලා හැමෝටම ස්තුතියි සහභාගී වුණාට. ඉතින් හොඳට පාඩම් කරන්න විශ්වාසයෙන් වැඩ ටික කරන්න. ඉතින් අපි ආයෙ හම්බෙමු. හරි එතකොට හරි එහෙනම් දරුවෝ හැමෝටම good night. මොන හරි තිබුණොත් අහන්න message එකක් හරි WhatsApp දාන්න. බුදු සරණයි good night.